දැන් බලගන්න මේ පුද්ගලයාට මොකක්ද වෙන්නේ කියලා. මේ දිනෙන් දින මෙයාගේ දණ්ඩන කාල සීමාවල කියන්නේ ඉරුම් ගහ වෙත එන දිනේ දක්වා ළඟා වෙනවා. අන්නේ ළඟා වෙනවත් එක්කම අපි මෙයාව දැනුවත් කරනවා දින 7කට කලින් අපි මෙයාව දැනුවත් කරනවා ඔබ අහවල් දවසේ එල්ලා මරනවා. දවස් 7කට කලින් තමයි මෙයාව අපි දැනුවත් කරන්නේ. අන්නේ දැනුවත් කිරීමත් සමගම වැලිරණම් මේන්නුම් ගහක් නිර්මාණය කළ තියෙන මේ බන්ධනාගාර සංකීර්ණේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් කියන අංශයේ C3 කියන කොටසේ අවසන් අදියරේ. එතෙන් පටන් 7 වෙනි කාමරේට මෙහාට 7 වෙනි කාමරේට දාලා මෙයාව වහනවා. වහලා තියනවා. අන්න එහෙම තමයි අපි යාගේ හිත හදන්නේ. මොකද අපිට කෙනෙකුට මූණට කියන්න පුළුවන් ඔබ හිත මරනවා නැස්සියම මැරෙන්නේ කියලා. කියන්න පුළුවන්ද කෙනෙකුට? ඈ යාගේ කොපපෝමාරක් කරි මෙයා අසනීප වෙන්න පුළුවන් බරපතල ලෙස නැත්තම් මැරෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගන්න. මොකද ගරු අධිකරණයක් එවකට ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒක වළක්වාගෙන එයාට දෙනවා දින 7ක කාල සීමාව. අන්න දෙයියනේ දින 7ක වරම් තියාගෙන ජීවත් වෙන්න වරම් තියාගෙන මෙයා යනවා 7 වෙනි කාමරේට. 7 වෙනි කාමරේට දීලා දවස් ඉදිරියට ගෙනවා. ගන්න එළියට ඊළඟ දවසේ අරන කුඩුවේ දොරේ එළියට ගන්නවා. 6 වෙනි කාමරේට දානවා වහනවා. ඊළඟ දවසේ එනවා එළියට ගන්නවා 5 වෙනි කාමරේට දානවා වහනවා. ඒක බලා ගන්න පුළුවන් තව සුළු මොහොතකින් මේ ක්‍රියාවලිය කොහොමද කියන එක. ඇත්තටම එහෙමනම් මෙයාව එහෙම දාලා වහලා ඉදිරියට ගෙනවා. 6යි 5යි 4යි 3යි 2යි 1යි නොදෙනිමත් වෙනවා මේ අවසාන කුටියට මෙයා. මෙන්න මේ අවසාන කුටියේ ඉන්න මේ සිරකරුවාගේ අපේ විශේෂ ක්‍රියාකාරකම් කීපයකට අපි මෙයා බාධා වෙනවා. පළවෙනි ක්‍රියාකරම තමයි මෙයාගේ බර මෙන ගැනීම. බර ඉතාම වැදගත්. අන්නේ බරට හරියන්න වැලි අරගෙන වැලි කොට්ටයක් පනා ගැනීම තමයි අපේ පළවෙනි කාර්යය. මෙයාගේ බර සමාන වැලි කොට්ටයක් සාදා ගැනීම. අන්නේ මෙයාගේ බර 50ක් නම් ඒ 50ට හරියන්න වැලි අරගන්නවා වැලි කොට්ටයක් හදා ගන්නවා. ඊට පස්සේ මෙයාගේ උස මැන ගන්නවා. බරහා උස මෙන්න මේ බරහා උසට ලැබෙන අපිට දත් සටහන. අන්නේ සටහනට අනුව තමයි පසුදින මෙයාව එල්ලන කඹේ උස් පහත් කරන්නේ. ඒ කියන්නේ බර වැඩි පුද්ගලෙක් වැඩි ඉන්නෝනේ මේ මට්ටමේ ඉඳන් කෙටි දුරක් බර අඩු පුද්ගලෙක් නම් ඊටතර වැඩි දුරක්. ඒක විග්‍රහ කරලා තියෙන රාත්‍රල් 200ක් නම් මේ බර පුද්ගලයා මේ මට්ටමේ ඉඳගෙන අඩි 5ක් වැඩි යුතුයි. මම මේ දැන් කතා කරන්නේ කොයි දවස ගැනද? අන්තිම දවස ගැන. මෙන්න මේ අවසාන දවසේ අවසන් මේ කාලෝරාක්ෂිපේදී අපි අපේ දෙපළසින් මෙයාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න සූදානම්. ඕනම කෙනෙක්ගේ අවසාන කැමැත්තක් කියන එක තියෙනවා. ඒකත් ඒ පුද්ගලයාට ආйти. එහෙනම් අවසාන කැමැත්ත අපි ඉෂ්ට කරලා දෙන්න දැන් සූදානම්. මෙයා අවසාන දවසේ ඉන්නනවා නම් සර් මට රසවත් ආහාර වල ගෙනත් දෙන්න මට හෙටින් පස්සේ ගන්න හම් වෙන්නේ නැහැ කියලා. එයා කියනවා නම් අපි ඒක ගෙනත් දෙන්න සූදානම්. මෙයා ඉල්ලනවා නම් එයා වන්දනා